ඉතින් අපේ YouTube නාලිකාවේ තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. අද මම කතා කරන්නේ මතකයන් කියන කොටස ගැන. ඒ කිව්වේ අපි හැමෝටම පෞද්ගලික මතක ඇති. දෙමව්පියන්ගෙන් හෝ වේවා, යාළුවෙක්ගෙන් හෝ වේවා, මේ විදිහට ඔයා ආශ්‍රය කරන, ඔයා දැනට ආශ්‍රය කරන්නේ නැති මේ වගේ හැම කෙනෙක් තුළම අතීතය ගත්තොත් එහෙම අපි හැමෝටම මතක තියෙනවා. අද මම මෙතනදී ටිකක් වඩා වැඩිපුර උලිප්පා දක්වන්නේ පෙර මතකත් එක්ක අපි මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ දුක කියන කොටස ඇතුලේ. ඒ කිව්වේ මෙහෙම ගමු. ඔයාට එක්ස් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒක අපි හැමෝටම ඉඳලා තියෙනවා කියලා කියමුකෝ. එතකොට එක්ස් එක්ක ගත කරපු අත්දැකීම්, එක්ස් එක්ක ගියපු තැන්, එක්ස් එක්ක කරපු දේවල්, මේ වගේ නොයෙකුත් මතක ටිකක් අපි හැමෝටම තියෙනවා. එතකොට මීට වසර කිහිපයකට පෙර, මාසයකට පෙර, දින කිහිපයකට පෙර එහෙම නැත්නම් යම්කිසි කාල සීමාවකට පෙර සිදුවුණ සිදුවීමක් ඇතුලේ ඔයාට මේ වෙලාවේ එක මතක් වුණොත් අනිවාර්යයෙන්ම පොඩි වෙලාවකට හරි පොඩ්ඩක් ටෙන්ෂන් වෙනවා, ස්ට්‍රෙස් වෙනවා, ડિප්‍රෙස් වගේ වෙනවා. මේ වගේ අතිශය සාමාන්‍ය දෙයක් ඒක වෙනමාය කියලා කියන තැන. ඉතින් ඇයි අපිට එහෙම වෙන්නේ? අපි මෙන්න මේ විදිහට ගමු. අතීත සිදුවීමක් ඔයාට මේ වෙලාවේ, ඔයා මේ වෙලාවේ ඉන්නේ හරිම පොසිටිව් මයින්ඩ්සෙට් එකකින්. පොසිටිව් මානසිකත්වයකින් තමයි මේ වෙලාවේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔන්න අපි මෙහෙම හිතමු. ඔයාට එකපාරම ඒ වගේ මතකයක් ඔයාගේ හිතට එනවා. හිතට ආපු ගමන් ඉක්මනට ඔයාව අර පෙර මතකයේ ඔයාට උන ඩැමේජ් හෝ වේවා, උන ඉෆෙක්ට් හෝ වේවා, මෙන්න මේ දේවල් ටක් ගාලා ඔයාගේ හිත දුවන්න පටන් ගන්නවා. තවත් ලේසි කරන්නම්කෝ මම. ඔයා පාරක යනවා. පාරක යද්දී පරණ ඒ මතකයට සම්බන්ධ මතකය හා චූටි දෙයකින් හරි සම මොනවා හරි දෙයක් දැකපු ගමන් ටක් ගාලා ඔයාගේ හිත හරි මෝඩයි. ඇත්තටම හිත හරි මෝඩයි. එයා ටක් ගාලා අන්න අර වගේ කියලා ටක් ගාලා අතීතයට ඒ සිදුවීම් වලට ලින්ක් කරනවා. ඒ ලින්ක් කරන් පස්සේ ඒ ලින්ක් කරපු සිදුවීමේ තියෙන ෆීලිං එක, හැඟීම ඔයාට ඉක්මනින් කන්වර්ට් වෙනවා. කන්වර්ට් වුණ ගමන් ඔයා හිටපු මානසිකත්වයෙන් සම්පූර්ණයෙන්ම ඉවතට ගිහිල්ලා ඔයා ඉක්මනින් අර හැඟීමට කන්වර්ට් වෙලා ඒ හැඟීම විඳින්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් විදිහට අර්ථ ගැන්නුවත් හරි අසාමාන්‍යයි ඒක. මොකද අපි ඒ වෙලාව මිස් කරගන්නේ අපේ ප්‍රසන්ට් මොමන්ට් එක. එතකොට අපිට කරන්න තියෙන බැරි ටික ටක් ගාලා අපි මිස් කරගන්නවා. මොකද ඇත්ත කතාව අපේ හිත ඉන්නේ අතීතයේ අනාගතයේ තමයි නිතරම. එතකොට මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ මේ වර්තමානයේ ඉන්නවා හරිම අඩුයි. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ වගේ වෙලාවල් වලදී ඉක්මනින් රිකවරි වෙන්න, ඉක්මනින් ඒ හැඟීමෙන් බැහැර වෙන්න. ඒක හරි අමාරුයි. ඒක හරි අමාරුයි අතන. නමුත් ඉක්මනින් රිකවරි වෙන්න පුළුවන් නම්, ඉක්මනින් අලුත් දෙයක් කරන්න, අලුත් දෙයකට යොමු වෙන්න පුළුවන් නම් ඔයාට ඉක්මනින් ඒ හැඟීමෙන් බැහැර වෙලා වැඩ කටයුතු කරන්න පහසු වෙනවා. ඉතින් තව දෙයක්, ඔයාට පුළුවන් රීෆ්‍රෙෂ් වෙන්න සහ අලුත් දැනුමක් එකතු කරගන්න පුළුවන්. අලුත් අත්දැකීම් එකතු කරගන්න පුළුවන්. මේක ටිකක් පෞද්ගලිකව මම මේ මතේ නැහැ. මොකද ඒක රිප්ලේස්මන්ට් එකක් වෙන්න පුළුවන්. මොකද දැනටත් අපි කරන හැම වැඩකදීම අපි කරන්නේම රිප්ලේස්මන්ට්. මම මේ සම්බන්ධ වීඩියෝ එකක් ඉදිරියේදී කරන්න. එතකොට ගොඩක් දුරට රිප්ලේස්මන්ට් වල සිදුවෙන්නේ తాවකාලික ප්ලාස්ටර් විතරයි. ඉතින් తాවකාලික ප්ලාස්ටර් එක නොයා මම ඔයාට මේ වෙලාවේ කියනවා මුලට ફોකස් කරන්න. මුලට ෆෝකස් කරොත් ඔයාලට හේතු හොයාගන්න පුළුවන්. ඉතින් රිකවරි වෙන්න, රීෆ්‍රෙෂ් වෙන්න, ඉක්මනින් අලුතෙන් පටන් ගන්න. ඒතර ඔයාලට පුළුවන් වෙනවා අර පෙර මෙමරි එකේ තියෙන ඒ ෆීලින් එක ආයෙ පාරක් සිටුේෂන් එකකින් ඔයාගේ හිත ලින්ක් කරලා දුන්නොත් ඔයාට එතන නොයා ඉන්න හරිම පහසුවක් වෙනවා. ඉතින් අදට මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.